අද වන විට සුළඟින් සහ සූර්ය බලයෙන් පමණක් නොව සාගරයේ දියවැල් වලින්ද විදුලිය නිපදවයි. මෙන්න ජපානයෙන් සොයාගත් තාක්ෂණයේ පෙරළිය. මේ ඔබේ කලාම YouTube channel එකේ වැඩි කතා නැතුව අපි අපේ වීඩියෝ එකට යමු. ජපානය කියන්නේ ලෝකයේ දියුණුව රටක් වුණත් ඔවුන්ට අවශ්‍ය බල ශක්තිය නිපදවා ගන්න තිබෙන ස්වභාවික සම්පත් ප්‍රමාණය ඉතාම සීමිතයි. මේ නිසා ජපානය සෑම විටම උත්සාහ කරන්නේ සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරව ස්වභාව ධර්මයේ සැඟවුණු බලවේග සොයා යන්නයි. ජපාන වෙරළට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ ගලා යන මේ කුරුෂියෝ දියවැල ලොව ප්‍රබල සාගර දියවැල් වලින් එකක්. මේ වසර පුරාම නොවෙනස්ව එකම දිශාවට සහ වේගයෙන් ගලා යන නිසා එයින් ඉතා ස්ථාවර විදුලි බලයක් නිපදවීමේ හැකියාව තිබෙනවා. IHI කෝපරේෂන් සහ NEDO ආයතනය විසින් නිර්මාණය කළ කෙයිරියු යන්ත්‍රය මේ අභියෝගය ජයගත් නවතම නිපැයුම. මේ හරියට සාගරයට පියාසර කරන ආශ්චර්යයක් වගේ. ඔබ දන්නවද? ටොන් 330ක් බරති මෙම දැවැන්තයා මුළුමනින්ම ක්‍රියා කරන්නේ සාගර ජලයෙන් පීඩනයෙන්. ඉතින් මෙම යන්ත්‍රය මුහුදු පතුලේ සිට මීටර් 30ත් 50ත් අතර ගැඹුරට පාවෙමින් තියෙනවා. මීටර් 11ක් දිගට මේ ටර්බයින් පෙති දෙක දියවැලේ වේගයත් සමග ප්‍රතිවිරුද්ධ දිශාවලට කරකවනවා. මෙහි ඇති විශේෂත්වය තමයි ජලයේ ඝනත්වය වාතයට වඩා 800 ගුණයක් වැඩි නිසා ඉතා අඩු වේගයකින් වුවත් විශාල විදුලි ප්‍රමාණයක් නිපදවිය හැකි වීම මෙහි ඉතා ප්‍රයෝජනවත් බව ඔබට වටහා දෙනවා. ඉතින් ටර්බයිනය මගින් නිපදවන විදුලිය මුහුදු පතුලේ ඇති විශේෂිත කේබල් හරහා ගොඩබිමට ගෙනෙන්නේ. මේ සූර්ය බලය වගේ රැයට නතර වෙන්නෙත් නෑ. සුළං බලය වගේ සුළඟ නැති වෙලාවට නතර වෙන්නෙත් නෑ. දවසේ පැය 24 පුරාම වසරේ දින 365 පුරාම විදුලිය නිපදවන්න මෙයට පුළුවන්. ජපානයේ අරමුණ වන්නේ ඉදිරි වසර කිහිපය තුළ මෙවැනි ටර්බයින් 100,000 ගණනක් සාගරයේ ස්ථාපිත කරන්න. ඒ හරහා රටට අවශ්‍ය විදුලි ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රතිශතය මෙම සාගර දියවැල් වලින් ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. පරිසර දූෂණයෙන් තොර කිසිදා නොසිඳන මෙම සාගර බල ශක්තිය අනාගත ලෝකයේ බල ශක්ති අර්බුදයට සාර්ථක විසඳුමක් වනු නොවනු ජපානය මේ පෙන්වන්නේ තාක්ෂණයෙන් ලෝකය දිනන හැටි. ඉතින් මේ ක්‍රමය ගැන ඔයාලා මොකද හිතන්නේ? පල්ලෙහින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ජය වේවා.